බොහොම අමාරුවෙන් මම මේ සින්දුවක් කරලා තැනක හදාගත්තා. හායි යාළුවනේ. සීල් දරුවක් නෙමෙයි මං සිහන් තරම් ලස්සන නැහැ. ඒ වුණාට මං සිහන්ගේ අඩිපාරයක්. රයිස් මෙගා බොනන්සා ලක්ෂයක විශේෂවත්තුමක් මූලික ගෙවීම 99,970ක් පමණයි. Ice Pride of Sri Lanka. guys ඉතින් මම සියන් අයගෙන් සමාව ඉල්ලුවා. ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හැබැයි බලාපොරොත්තුෙන් ඉන්න ඇත්තේ අමාරු විට මේට වඩා ලොකු වෙනසක්. ඒ කියන්නේ කුණු හarpa කියලා කෑ ගහලා බොහොම අමාරුවෙන් මම මේ සින්දුවක් කරලා තැනක හදාගත්තේ. තැනක් හදාගත්තේ. ඉතින් ඇත්තටම වෙඩින් 40කට ගිහිල්ලා තියෙනවා. ඔරිජිනල් සින්දුවක් ආවා. ඒක ට්‍රෙන්ඩින් ආවා. ඉතින් ඒක නිසා ඇත්තටම හිතර දුකක් දැනුම වෙලාවක ඉතින් ඇත්තටම මම ඇත්ත කතාව කිව්වොත් මම ශිහාන්ගේ උපන්දිනේට සින්දුවක් දීලා තිනවා. ඇත්තටම මේ ඇනිවර්සරි එකට. හරිද? ඒතකොට මම එහෙම කරලා ඇත්තටම කුණු හarpa කියක වැරදි. මම දැන් කියලා තියෙනවනේ. එතකොට ඒ වැරද්ද නිවැරදි කරන්න තමයි තුන් පාරක් පස් පාරක් විතර සමාව ඉල්ලුවේ. දැන් ශිහාන් අයියේ ඔයා අදින් පස්සේ ඔක් කතා කරන්න එපා. දැන් වගේ ඔයාගේ ඔය පොඩි වීඩියෝ එකක් කෙනෙක් ලයිව් එකක් නේ. ඒතකොට ලයිව් එකේ මම ඔයාගේ අම්මට බැනලා තිනවා. හරි. මම දැන් ඔයාගෙන් සමාව ඉල්ලලා තියෙද්දි ආයෝක මතක් කරන්න එපා. මොකද ඔයයි කොන්සර්ට් මම ආයෙ බලන්න ඉන්නේ නැහැ. මොකද ඉතින් හදවතේ ගායකයෝ වුණාට හදවතේ කොනකවත් ඉතින් එයා කැමති නැත්නම් අපි ඊළ වැඩක් නැහැ නේ. පාච්චල් වීමේ සීමාවක් තියාගන්න මිනිස්සෙක් වුණා. කොන්දක් තියෙනවා අතපය තියෙනවා. අන්න ඒකයි මම කියන්නේ. ඕගොල්ලන්ට තේරෙනවා ඇති. සියාන් අයියගෙන් මම ඇත්තටම එයාගේ අම්මගෙන් සමාව ඉල්ලුවා. I am sorry very sorry. ඉතින් මේ ශිහාන් අයියගෙත් ඉල්ලුවා එයාගේ වයිෆ් කිනුත් ඉල්ලුවා. ඇත්තටම මේ මෙහෙමයි. ඉතින් ඇත්තටම මිනිස්සුන්ට වෙන්න පුළුවන් දේවල් තියෙනවා. අපල කාලවල තියෙනවා. ඒ කාලෙදී ඔන්න කවුද මන් දන්නේ දෙවිවරුකුත් මේ කොල කකා හිටියා කියන්නේ. අන්න ඒ වගේ කාලයක් තියෙනවා. කාලේ වෙනස් වුණාම ඒ කාලේ මිනිස්සු වෙනස් වෙනවා. මම කියන්නේ ඒකයි. ඕගොල්ලෝ කල්පනා කරන්න. මට ඇත්තටම මං හිතන්නේ මට ආයෙ වෙඩින් හම්බෙයි කියලා ශිහාන් අයියා කියූප එකේ. අම්මව පාවිච්චි කරන්න එපා මගේ. කරුණාකරලා යන්න මල්ලි ඇත්තටම මම කැමති නෑ ඔයාලා බලන්න. මගේ අම්මට බයින්නෙට තියන්න බෑනේ පුතේ. බොරු කරන්න එපා බොරු කරන්න එපා. ආර්ය අම්මට බැන්නයින් පස්සේ ඒ බැරිය ඉවර වුණා. අවුරුදු ගානක් තිස්සේ මේ කරන හැමදේම ඉස්සගෙන ඉන්නවා. හැබැයි දැකපුවා ඇති මේ ක්ලිප් එක. අම්මට කුමාර පෙන් බයින්නෙට තියන්න බෑ. මට කොන්දක් නැති තරකට එනවා.